දිනක් මහදනමුත්තා ගමෙහි සංචාරයක් යන විටදී එක් ගම්වැසියෙකු විසින් ඔහුට පවසනවා උත්මානනී සෝමපාලලගේ ගෙදර කතා කරන ගිරවෙක් ඉන්නවා. මේ ගැන බලවත් කුතුහලයක් ඇති වූ මහදනමුත්තා එම ගිරවා කතා කරන්නේ කෙසේදැයි කොහොම හෝ දැනගත යුතුයයි තීරණය කරමින් නිවස කරා ගමන් කළේය. මම දන්නේ නැතුව කොහොමද මේ ගමේ කතා කරන ගිරවෙක් ඉන්නේ? එදිනම රාත්‍රියේ මහදනමුත්තා සහ ඔහුගේ ගෝලයින් කැලයට ගොස් කැලයේ ගසක් මත විවේකීව සිටින සාමාන්‍ය ගිරවෙකු සමග කතා කිරීමට ගෝලයින් ලවා උත්සාහ කළා. ගිරවෝ ඔබටත් කතා කරන්න පුළුවන්ද? මොකද්ද ඔබගේ නම? මොකද්ද? එවිට ඔවුන් පුදුමයට පත් කරමින් එම ගිරවා මහහඬදී ගෝලයින් බය කරමින් වේගයෙන් ඉගිලී ගියේය. දැන් ඔබලට තේරෙනවද හැම කුරෙල්ලෙකුටම කතා කරන්න බෑ කියලා කොල්ලනි?